හායි අපි අද අලුත් ඇඩ්වෙන්චර් එකකට යමු. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් කැම්පේන් එකක් කරන්නේ සේල්ස් වැඩි කරගන්න නැත්නම් අවයානසක් හදාගන්න ඒ වගේ දෙයකට. හැබැයි අපි අද කතා කරන්න යන්නේ වචන තුනක් වෙනස් කරලා කම්පැනි එකක සම්පූර්ණ පොලිසි එකක් වෙනස් කරලා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු කැම්පේන් එකක් ගැන කතා කරලා. අපි අද කතා කරන්න යන්නේ ප්‍රංශයේ ඇක්සක් ඉන්ෂුරන්ස් කම්පැනි එක පබ්ලිසිස් කවුන්සිල් එකත් එක්ක එකතු වෙලා කරපු 3 words කියන ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක ගැන. මේ කැම්පේන් එක කෑන් ලයන්ස් ඉතිහාසයේ වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච කැම්පේන් එකක්. මේ කැම්පේන් එකේ විශේෂත්වය තමයි කෑන් ලයන්ස් වල අවුරුදු දෙකක් එක දිගට අවෝඩ්ස් හම්බෙච්ච එක. ඔව්. දැන් ප්‍රශ්නයක් එනවා කොහොමද අවුරුදු දෙකක් එක දිගටම එකම අවෝඩ් සෙරමනි එක කැම්පේන් එකක් දිනන්නේ කියලා. ඒක වෙන්නේ පළවෙනි අවුරුද්දේ. ක්‍රියේටිව්ස් හරි ස්ට්‍රැටජි පැත්තෙන් හරි අවෝඩ්ස් දිනන කැම්පේන් එක ඊළඟ අවුරුද්දේ බිස්නස් රිසල්ට් පෙන්නලා ඉෆෙක්ටිව්නස් අවෝඩ් එකක් ගන්න එක තමයි ක්‍රමය. ලෝකේ මීට කලින් එහෙම අවෝඩ්ස් දිනපු අවුරුදු දෙකක් පිට පිට දිනපු කැම්පේන්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ඉන්දියාවේ කැඩ්බරි කරපු ශාරුක් ખાන් මයි ඇඩ් කියන කැම්පේන් එක. දෙවෙනි එක තමයි මෙක්සිකෝවේ වී කැපිටල් කරපු ඩේටා ටින්ඩා කැම්පේන් එක. තුන්වෙනි එක තමයි ඩුබායි වල ටෙලිකොම් කරපු ටියුස්ඩේ කියන කැම්පේන් එක. අන්න ඒ සුපිරි ලයිස්තුවට එක්වුණු ඇක්සා 3 වර්ඩ් කැම්පේන් එක 2025 අවුරුද්දේ කෑන් ලයන්ස් වල සම්මාන 13ක් ගත්තා. ඒ අතරට ටයිටේනියම් ග්‍රෝන් ෆ්‍රී එක, ක්‍රියේටිව් බිස්නස් ට්‍රාන්ස්ෆෝමේෂන් ග්‍රෝන් ෆ්‍රී එක සහ ඩිරෙක්ට් ග්‍රෝන් ෆ්‍රී එක ඇතුළත් වුණා. ඒ වගේම ගෝල්ඩ් දෙකක්, සිල්වර් හතරක් සහ බ්‍රෝන්ස් එකකුත් ඒගොල්ලෝ දින්නා. ඒ 2025 හම්බෙච්ච අවෝඩ්ස් ටික. ඒ වගේම මේගොල්ලෝ 2026 කෑන්ස් වල ඒ බිස්නස් එකේ තිබ්බ ලොන්గ్ ටර්ම් සක්සස් එක පෙන්නලා මේ අවුරුද්දේ තිබ්බ ඉහළම සම්මානයක් වෙන ක්‍රියේටිව් ඉෆෙක්ටිව්නස් ග්‍රෝන් ෆ්‍රී එකක් ගත්තා. ඉතින් මේ අවුරුද්දේ කෑන් ලයන්ස් ජූරි ප්‍රෙසිඩන්ට් මේ අවෝඩ් සෙරමනි එකෙන් පස්සේ මාර ප්‍රකාශයක් කළා. එයා කිව්වා රක්ෂණ ගිවිසුම් වලදී වචන මාර වටිනවා. මේ වචන තුන එකතු කරලා ඇක්ස සමාගම පොලිසි එකෙන් වෙනස් කරලා ඒගොල්ල කරේ මිනිසුන්ගේ ජීවිත බේර ගන්න ලයිෆ් ලයින් එකක් විදියට පොලිසි එක පත් කරපෙක් කියලා. ඔව් අපි යමු මොකද්ද මේ වචන තුන එකතු කරලා කරපු වෙනස මොකද්ද? නැත්තම් කැම්පේන් එක මොකද්ද කියලා බලන්න. ඩොමෙස්ටික් වයලන්ස් නැත්තම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ ලෝකෙටම තියෙන මාර බරපතල ප්‍රශ්නයක්. ලංකාවේ උනත් තියෙනවනේ. Man accused of killing his wife in their own home. Woman found murdered by her partner at home. 26-year-old woman was killed by her husband inside her home. ඩොමෙස්ටික් වයලන්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ වික්ටිම්ට ඒ සිටුේෂන් එකෙන් ගැලවිලා වෙන තැනකට යන්න බැරි එක. ගොඩක් වෙලාවට සල්ලි නැහැ නැත්තම් එහෙම තැනක් හොයාගන්න අමාරුයි. මොකද්ද මේ හෝම් ඉන්ෂුරන්ස් එක කියන්නේ? හෝම් ඉන්ෂුරන්ස් එකකින් කරන්නේ ගම් වතුරකදී, නාය යාමයකදී, ගිනි ගෙන්න වගේ එකදී, හොරු පැන්නම් වගේ එකද වන්දයක් ගෙවන එක. හැබැයි ඇක්ස සමාගම මාර ඉන්සයිට් එකක් දැක්කා. ගෙදරක් ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් ලොකුම ආපදාව වෙන්නේ ස්වාභාවිකව නෙමෙයි සමහර වෙලාවට ගෙදර ඉන්න මිනිස්සුන්ගෙම කියලා ඇක්ස ආයතනයේ තේරුම් ගත්තා. ඔව් අපි දැන් ඉන්සයිට් එක හොයාගත්තා. දැන් අපිට බලන්න තියෙන්නේ මොකක්ද ඒගොල්ලෝ දීපු සොලියුෂන් එක කියලා. ඉතින් ඇක්ස සමාගම තව ඇඩ්ස් හදා ඉන්නේ නැතුව ඒගොල්ලෝ කරා පොඩි වෙනසක්. ඒගොල්ලන්ගේ පොලිසි එකට අලුතෙන් වචන තුනක් ඇඩ් කරා. හැබැයි ඒ පොඩි වෙනසෙන් හදපු ඉම්පැක්ට් එක මාර ලොකුයි. AXA, the leading insurance company in France, is changing its home insurance policies. In France, home insurance is mandatory by law. Such contracts provide emergency relocation when a home becomes uninhabitable in the event of fire or flood. ඒගොල්ලෝ ඉම්පැක්ට් එකක් විදියට එකතු කරපු වචන තුන තමයි and domestic violence. ඉතින් මේ පුංචි වචන තුන ඇඩ් කරාට පස්සේ වුණ වෙනස දන්නවද? ඉතින් යම්කිසි පාරිභෝගිකයෙක් තමන්ගේ ගෙදර ඇතුලේ ඩොමෙස්ටික් වයලන්ස් වලට මුහුණ දෙනවා නම් එයාව වෙන තැනකට එක්කන් ගිහිල්ලා නවත්තන්න. ප්‍රවාහන වේදම් සහ නවාතැන් පහසුකම් කෑම බීම වලට ගෙවන්න ඇක්ස සමාගම නීතිමය වශයෙන් බැඳී සිටිනවා. මේක මාකටිං ස්ටන්ට් එකක් විතරක් නෙවෙයි. බිස්නස් එකක් ප්‍රොඩක්ට් එක ඇතුළේම කරපු සැබෑ වෙනසක්. ඒකයි මේක බිස්නස් රිසල්ට් වගේම සමාජීය වශයෙන් මේ තරම් සාර්ථක වුණේ. හරි. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් එනවා. මෙහෙම වික්ටිම් කෙනෙක් කොහොමද ආරක්ෂිතව කෝල් එකක් අරගෙන ඇක්ස් එකට මේක කියන්නේ කියලා. ඇක්ස් එක මේකට ලස්සන සොලියුෂන් එකක් හොයලා දුන්නා. ඒ වගේම වික්ටිම්ට කිසිම සාක්ෂියක් ෆෝන් එකේ හෝ වෙබ් එකේ ඉතුරු කරන්නේ නැතුව ඒ පණිවිඩය මෙසේජ් එක දෙන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපිට පැහැදිලිනේ ඉන්සයිට් එක හොයාගත්තා. ඒගොල්ලෝ සොලියුෂන් එකක් හෙව්වා. ඒ සොලියුෂන් එක ස්මූත් විදියට ඩිලිවර් කරා. මෙන්න මේ වගේ පොඩි කැම්පේන් එකක් නිතරම දුර අරන් ගියේ ඒ චුට්ටි වෙනස්කම් කරපු නිසා. වචන තුනක් ඒගොල්ලන්ගේ පොලිසියට එකතු කරපු නිසා. ඉතින් ඒ කැම්පේන් එකේ අපිට ගන්න පුළුවන් දේ මොනවද? Don't just say, do it. ලංකාවේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් ඔය විශේෂ දවස්වලට එහෙම නිකන් ඇඩ් එකක් කරලා අත හොද ගන්නවා. හැබැයි ඇක්ස් එක අපිට කියලා දෙන්නේ බ්‍රෑන්ඩ් ලෙගසි එකක් හදන්න නම් ඒ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක ඇතුළෙන්ම මිනිසුන්ට උදව් වෙන්න ඕන කියලා. කොපිරයිටින් වල පව එක. වචන තුනයි
ලොකු රචනා ලියන්න ඕනේ සමාජයකට ඉම්පැක්ට් වෙන කැම්පේන් එකක් කරන්න. ඉන්ෂුරන්ස් පොලිසි එකට එකතු කරපු වචන තුනකට පුළුවන් වුණා මිනිස්සු ගොඩකගේ ජීවිත බේරගන්න. ඉතින් ක්‍රියේටිව් කොපිරයිටින්ග්ස් කියන්නේ නිකම්ම නිකන් ලයින් එකක්. නැත්තම් ක්‍රියේටිව් ලයින් එකක් විතරක්ම ලියන එක නෙමෙයි. ඒකෙන් සමාජයට ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් විදියට ඒක ලියන එක තමයි ක්‍රියේටිව් කොපිරයිටින් කියන්නේ. ක්‍රියේටිව් ඉෆෙක්ටිව්නස්. CSR ප්‍රොජෙක්ට් එකක් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කරන වේස්ට් එකක් නෙමෙයි. හොඳ CSR ප්‍රොජෙක්ට් එකකින් සමාජයේ ඇත්ත ප්‍රශ්නයකට උත්තරයක් දුන්නොත් ඔයාගේ බ්‍රෑන්ඩ් එකට පාරිභෝගිකයන් නිකම්ම කනෙක්ට් වෙනවා. ඒකෙන් ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ ලෙගසි එක වගේම බිස්නස් රිසල්ට් උත් වැඩි වෙනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ අපි කතා කරපු AXA කැම්පේන් එක. අපිත් ඊළඟට කැම්පේන් එකක් කරද්දී මේ වගේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් වචන තුනක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. See you next time.